ගිය දවස්වල AI පාවිච්චි කරලා එහෙමත් නැත්නම් AI අන්දලා ලෝකේ වුණ ලොකුම සයිබර් ඇටැක් එක වුණා. ඉතින් මේ සයිබර් ඇටැක් එකට පාවිච්චි කරේ ඔයාලා අපි හැමෝම දන්නේ AI එක. AI එකේ නම තමයි Claude AI. ඉතින් මේ ඇටැක් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේ ඇටැක් එක කරේ චීන රජයෙන් අනුග්‍රහයක් ලබාගත්ත හැකර්ස්ලා කණ්ඩායමක් කියලා කියනවා. Claude AI එක ඇමරිකන් කම්පැනි එකකින්ද සමහර විට මේක කේස් එකක්ද දන්නෙත් නැහැ. මේ ඇටැක් එක උණ විදිහ ගැන කතා කරොත් එහෙම මේ ඇටැක් එකේදී මුලින්ම ඇටැකර්ස්ලා තාක්ෂණික සමාගම්, ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම්, ඊට පස්සේ මූල්‍ය ආයතන, රාජ්‍ය ආයතන වගේ විවිධ ආයතන ටිකක් මේගොල්ලෝ සිලෙක්ට් කරගෙන තියෙනවා. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ මේගොල්ලෝ කරලා තියෙන්නේ Anthropic සමාගමේ Claude Code කියන tool එක පාවිච්චි කරලා මේගොල්ලෝ අදාළ ප්‍රොම්ප්ට් එක දීලා තියෙනවා. මේගොල්ලෝ මේ ප්‍රොම්ප්ට් එක දීලා තියෙන්නේ අපි මේ වැඩේ කරන්නේ සම්පූර්ණ ලීගල් වැඩකට. ඒ වගේම අපි මේක කරන්නේ මේ ආයතනවල තියෙන දුර්වලතා හඳුනා ගන්න ඕන වගේ දේවල් කියලා තමයි මේගොල්ලෝ මේ ප්‍රොම්ප්ට් එක දීලා තියෙන්නේ. මෙතනදී මේගොල්ලෝ සරලවම කරලා තියෙන්නේ අදාළ ඒක අන්දන එක. ඊට පස්සේ මේගොල්ලෝ මේ ප්‍රොම්ප්ට් එක දුන්නට පස්සේ ඒ අදාළ ආයතනවල තියෙන දුර්වලතා, ඊට පස්සේ ඒ දුර්වලතා වලට අදාළව ඇටැක් එකක් කරනවා නම් ඒ ඇටැක් එකට අදාළ කෝඩ් ලියා ගන්න ඒවා, ඊට පස්සේ යූසර්ස් ලගේ යූසර් නේම් පාස්වර්ඩ් වගේ දේවල් ලබා ගන්න ඒවා, ඊට පස්සේ වෙන මොන හරි ඉම්පෝර්ටන්ට් data තියෙනවා නම් ඒ data copy කරගන්න ඒවා, ඔය කියන සේරම වැඩ මේගොල්ලෝ කරගෙන තියෙනවා අර tool එක පාවිච්චි කරලා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඇටැක් එකෙන් 80%ක් 90ක් විතර වෙලා තියෙන්නේ AI එකකින්. මිනිස්සු කරලා තියෙන්නේ අදාළ මූලික ඉන්ස්ට්‍රක්ෂන් ටික දෙන එක විතරයි. එතනින් පස්සේ වැඩේ තනිකර ඇදගෙන ගිහින් තියෙන්නේ AI එකකින්. ඒක තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. ඊට අමතරව AI එකකින් මේ වැඩේ කරපු හින්දා මේක මාරම කම්ප්ලෙක්ස් වෙලා තියෙනවා අදාළ කට්ටියට මේ ඇටැක් එක වුණා කියන එක හොයාගන්න. පස්සේ ඒගොල්ලෝ මේක හොයාගෙන අදාළ ආයතන දැනුවත් කරලා තියෙනවා. කොහොම වුණත් මේක ඇවිල්ලා පළවෙනි අවස්ථාව විතරයි. මෙතනින් පස්සේ මේ වගේ සිදුවීම් ඕනි තරම් වෙයි ලෝකේ. මොකද දැන් AI කියන එක හැම තැනකටම රිංගල ඉවරයි. ඒ කියන්නේ ඒක සයිබර් සිකියුරිටි වලටත් දැන් රිංගල ඉවරයි. ඉතින් මේ වගේ දේවල් ගැන ඉක්මනටම දැනුවත් වෙන්න ඕන නම් ඔයාලට තියෙන එකම එක ඔප්ෂන් එකයි අනිවාර්යයෙන්ම DIව subscribe කරන්න, follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකත් ඔයාලගේ යාළුවෝ අතර share කරන්න, වීඩියෝ එකට like කරන්න. අපි ගියා. ටටා බයි.